2026 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් මාතර නගරය පුරාවටම මේ වන විට ඉතාමත් ලස්සනට අලංකරණය කරලා තියෙනවා වෙසක් උත්සවය වෙනුවෙන්. ඉතින් මාතර නගරයේ පැවැත්වෙන වෙසක් තොරන් සහ වෙසක් පහන් කෝඩු නරඹන්න ඔබ සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මාතරට පැමිණෙන්න කියලා. අපි සූදානම් වෙන්නේ මෙතනින් එහාට ඔබට වෙසක් පහන් කෝඩු සහ තොරන් පිළිබඳ තොරතුරු ඔබ වෙතට රැගෙන එන්න. මෙම තොරණ රාජ්‍ය වෙසක් උත්සව සඳහා මාතර කොටදොරකොඩ ඉඳිවෙන තොරණේ චිත්‍ර ශිල්පියා හැටියට මමත් මගේ පුතා විදුලි කාර්මික ශිල්පියා හැටියට වැඩ කරනවා. මේ ප්‍රාදේශීය ලේකම්යෙන් තමයි මේ තොරණ ඉදිරිපත් කරන්නේ. මේ 30 සිට දින 4ක් ප්‍රදර්ශනය වෙන මේ කොටදොරකොඩ ඉදිරිපිට මේ ප්‍රදර්ශනය වෙන තොරණ. මේක මහා සීලව ජාතක කතා ප්‍රදර්ශනය වෙන්නේ. අඩි 40ක පමණ තොරණක්. මාතර යාරා හෝල්ඩින්ස් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන තොරන් රාජයා ඔබට නරඹන්න පුළුවන් මාතර රන්දූපත උපෝසථාගාරය ඉදිරිපිටට පැමිණියහොත්. ඒ වගේම මාතර වෙරළ තීරයේ සූදානම් කරලා තිබෙනවා වෙසක් පහන් කෝඩු විශේෂයෙන්ම ඔබට දැක බලා ගන්න පුළුවන්. පහන් කෝඩු 10කට වැඩි ප්‍රමාණයක් අපිට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. වෙරළ පාරේදී වෙමින් පවතිනවා. යාරා හෝල්ඩින්ස් ආයතනය බත් දන්සලක් සහ අයිස්ක්‍රීම් දන්සලක් සූදානම් කරලා තිබෙනවා මේ වෙසක් තොරණට සමගාමීව. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මාතර වෙසක් කලාපය නරඹන්න පැමිණෙන්න කියලා. සම්බුලා ජාතකය තොරණ 30 වෙනිදා සිට 4 වෙනිදා දක්වා පවත්වනවා. ඔබ සියලු දෙනා ගම්වාසීන්ගේ සහයෝගය ඇතුව මේ වැඩේ කරන්නේ. ඔබ සියලු දෙනාම බලන්න එන්නේ කියලා ආරාධනා කරනවා. අපි 18 වෙනි වරට මේ වෙසක් තොරණ ඉදිරි කරන්නේ. අපේ වෙසක් තොරණ විහාරස්ථානයේ මහා සංඝරත්නය එකතු වෙලා සිද්ධ කළත් අපේ විහාරස්ථානයේ තොරණ සඳහා දායක පින්නතුන් නොමදව ආධාර සිද්ධ කරනවා. අපි නිවෙස් වලට ආධාර සඳහා කිසි නිවෙසකට යන්නේ නැහැ. වෙසක් තොරණ මැයි මාස 30 වෙනි දින රාත්‍රී 8ට ආරම්භ කරලා මැයි 31 ජුනි 1 ජුනි 2 ජුනි 3 කියන දවස් 5 තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ. මේ තොරණේ විශේෂත්වය අපි වසර 4ක් තිස්සේ පික්සල් LED කියන තාක්ෂණය යොදාගෙන තමයි තොරණ ප්‍රදර්ශනය කරන්නේ. අපි ඔබ සෑම දිනකටම මතක් කරනවා හක්වන පාරේ ඇවිල්ලා කිතිලේජා මහ විහාරස්ථානයේ වෙසක් තොරණ නරඹන්නට ඔබේ අවස්ථාව ලබා දෙන්න කියලා. මාතර නූපේ තොටමුණ එකමුතු මිතුරු කවය විසින් සංවිධානය කරන චුල්ල දනුද්දර ජාතකය රැගත් වෙසක් මහා තොරණ මාතර ඉයුචින් බාලසූරිය මාවතේ ඔබට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා මෙම තොරණ නැරඹීමට පැමිණෙන්න කියලා. මේක අපි දෙවනි වරට තමයි ඉදිරිපත් කරන්නේ. වෙලේගොඩ ගම්වාසීන්ගේ ආධාර අනුව වෙලේගොඩ මිතුරු සංසදය තරුණ පිරිසත් එක්ක එකතු කරන දෙවනි වරට ඉදිරිපත් කරන සිදුවත් චරිත ප්‍රදානය තමයි අපි මේකෙන් පිළිබිඹු වෙන්නේ. මේක තියෙන්නේ වෙලේගොඩ මන්සන්දියේ මේ හරියට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. අපේ දෙවනි වරට ඉදිරිපත් කරන තොරන් රාජ්‍ය අපි ඊතන විතර උසින් අඩි 58ක් විතර වෙන තොරන් රාජ්‍ය නැරඹීමට සියලුම දෙනාට සියලුම රටවාසීන්ට අපි ආරාධනා කරනවා. මාතර හිත්තැටිය රජමහා විහාරස්ථානයේ සුජාතා සිටුදියණියගේ චරිත ප්‍රදානය රැගත් තොරන් රාජයා ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා. ඉතාමත් ලස්සන කතා පුවතක් තමයි මේ තොරණින් නිර්මාණය කරන් තියෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මාතර හිත්තැටිය රජමහා විහාරස්ථානයට පැමිණෙන්න සුජාතා සිටුදියණියගේ චරිත ප්‍රදානය රැගත් කතා වස්තුව නරඹන්න එන්න කියලා.